Hello ළමයි, welcome back to my YouTube channel. මන්නම් ඉතින් උදෙන්ම නාගත්තා. මේ දවස්වල ඉතින් O level exam එකට ඉස්කෝලේ නිවාඩු දීලානේ තියෙන්නේ. ඉතින් ඒක නිසා මම free එකේ ඉන්නවා. නාපුක මම පොඩි බඩගින්නක් ආවා ළමයි. ඉතින් මම මෙන්න මේ chips එක කෑවා. කාලා බැලුවා. අනේක මාර රසයි. ඔයාලා try කරලා බලන්නකෝ හම්බුනොත් වෙලාවක. අපේ ගෙදර ඉතින් set එකක් ඉන්නවනේ. එයාලත් එක්ක හිතාගෙන කෑවා ඉතින්. බලන්න ඉතින් අද ඉඳලා කනවා. හරි දැන් යන් අපි අපේ වීඩියෝ එකට ඔයිල් එක හදන්න. සෝ ඔයාලට පේනවා ඇති මේ මගේ තියෙන්නේ නැචරල් හෙයා එක. තාමත් ඒ කාලේ ඉඳන්ම තියෙන මම මේකට ගොඩක් හොඳට සාත්තු කරා. ඉතින් මේ මගේ හෙයා ඔයිල් එක තමයි මම ඒ දවස්වල ඉඳන් පාවිච්චි කරේ. ඔයාලටත් මට ඕන වුණා ඔයාලත් එක්කත් මේ සීක්‍රට් එක ෂෙයා කරගන්න. ඒක නිසා අපි යමු එහෙනම් වීඩියෝ එකට. ඔන්න ළමයි මෙතන තියෙනවා අපිට ඕන කරන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මම ඔයාලට එකින් එක පෙන්නලා කියන්නම්. ඔයිල් එක හදන්න ඕනේ. මොකද මේ ඔයිල් එකෙන් hair එක grow කරගන්න එක විතරක් නෙවෙයි මේකෙන් වොලියුම් එක hair එකේ වොලියුම් එකත් වැඩි කරගන්න එක ඉක්මනටම වෙන ඔයිල් එකක් ඔයාලා try කරලා බලන්න. මම ඔයාලට මුලින්ම කියන්නම් එකින් එක කොහොමද use කරන්න කියන එක. හරි. මුලින්ම අපිට මෙන්න මේ වගේ භාජනයක් ඕන තෙල් එක හදාගන්න. පොඩ්ඩක් රත් කරගන්නත් ඕන නිසා තමයි මම මේ වගේ භාජනයක් ගත්තේ. මගේ කොණ්ඩේ වවා ගන්න ළමයි මම ගොඩාක් දේවල් try කරලා තියෙනවා. ඉතින් මට ලොකු experience එකක් තියෙනවා. මම හැමදේම පාවිච්චි කරලා තියෙනවා. ඒ අත්දැකීම් එක්ක අත්දැකීම් වලින් තමයි මම මේ තෙල් එක හදාගන්න මම්ම තනියම හදාගන්න පුරුදු වුණේ. ඉතින් මුලින්ම ඔයාලා මේකට සුදු පොල් තෙල් ගන්න ඕන. මේ තියෙන සුදු පොල් තෙල් ගොඩක් ඕනේ නැහැ. පොඩ්ඩයි මගේ බෝතලේ ඉවරයි. දැන් චුට්ටයි තියෙන්නේ. ඒකෙන් හින්දා මම මේ ටික ගත්තා. ඊළඟට අපිට ඕන වෙනවා king coconut oil. සතියකට හදාගත්ත නිසා මට ගොඩක් ඕන වෙන්නේ නැහැ. so ඊළඟට ඕන olive oil. olive oil මාරම effective ළමයි. ඔලිව් ඔයිල් වල බෙනිෆිට්ස් ගොඩක් තියෙනවා. මොකද ඒක hair growth එකට වගේම hair එකේ වොලියුම් එක වැඩි කරගන්නත් ගොඩක් වැදගත්. ඊළඟට එඬරු තෙල්. ළමයි මේ castor oil එකත් එක්ක මගේ secret ගොඩක් තියෙනවා. මම ඔයාලට ඉස්සරහට ඒ වීඩියෝස් පෙන්නන්නම්. මේක මාර බෙනිෆිට්ස් ගොඩක් තියෙන ඔයිල් එකක්. ඉතින් මේකත් අපිට ඕන වෙනවා. ඔයාලට ඔරිජිනල්ම castor oil එක හොයාගන්න තියෙනවා නම් ගොඩක් හොඳයි. මම නම් සාමාන්‍යයෙන් සිද්ධාලිප බ්‍රෑන්ඩ් එකේ ඒක යූස් කරනවා. ඒවයි බ්‍රෑන්ඩ් එකේ ඔරිජිනල් ප්‍රොඩක්ට්ස් තියෙන නිසා. ඒකේ castor oil එක, මී පැණි, ඒ වගේ දේවල් මම යූස් කරනවා. ඊළඟට අපිට ඕන විටමින් E. මෙන්න මේ වගේ විටමින් කැප්සියල් 3ක් 4ක් 5ක් වගේ තිබ්බත් කමක් නැහැ. මේකත් අපිට ඕන වෙනවා මේ hair oil එක හදන්න. තව දෙයක් කියන්න ඕන ළමයි ඔයාලා ගාව රෝස්මැරි ඔයිල් එක තියෙනවා නම් හොඳ ඔරිජිනල් ඔයිල් එක තියෙනවා නම් මේකට ඇඩ් කරාට කමක් නැහැ. මම නම් ඒක ඇඩ් කරන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය බඩු ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ගොඩක් අය කියනවා කරාඹු නැටි එහෙමත් මේ ඔයිල් වලට දානවා කියලා. ඇත්තට මම නම් රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද කරාඹු නැටි ගොඩක් සැරයි. ඒ සැර නිසා කොණ්ඩේ ගස් ගැලවෙන්න උනත් පුළුවන්. ඒක නිසා මම මේක ඇඩ් කරන්නේ නැහැ. එහෙනම් අපේ ඔයිල් එක හදන්න පටන් ගමු. අපි මුලින්ම සුදු පොල් තෙල් ටික මේ භාජනයට දාගමු. මම නම් සුදු පොල් තෙල් ගොඩක් දාන්නේ නැහැ. ටිකක් දානවා. සුදු පොල් තෙල් ඊළඟට අපිට ඕන වෙනවා කොකනට් ඔයිල් තමයි අපිට ඊළඟට ඕන වෙන්නේ. අපි කොකනට් ඔයිල් තුත් පොඩ්ඩක් ඇඩ් කරගමු මේකට. මොකද අපි තෙල් වර්ග කිහිපයක් මේකට ඇඩ් කරන නිසා හැම එකෙම ටික ටික දාන්න. මොකද මම විශේෂයෙන්ම සතියකට තමයි තෙල් එක හදන්නේ. ඒක නිසා අවශ්‍ය ප්‍රමාණයට කොකනට් ඔයිල් තුත් අපි මේකට ඇඩ් කරගමු. මම ඔයාලට කිව්වා වගේ ඔයාලගේ ගාව තියෙනවා නම් රෝස්මෙරි ඔයිලුත් එකත් ඇඩ් කරගන්න. ඒකට කමක් නැහැ. ඒක ටිකක් ගන්න. ඊළඟට මම ගන්නේ ඔලිව් ඔයිල්.
ඔලිව් ඔයිල් තුත් ඇඩ් කරගන්න. my favorite oil එකක් ඔලිව් ඔයිල් එක. ඉතින් මම පොඩි කාලේ ඉඳන්ම මේ ඔලිව් ඔයිල් සෑහෙන පාවිච්චි කරනවා. ඔලුවට විතරක් නෙමෙයි මගේ ස්කින් එකටත් මම මේ ඔලිව් ඔයිල් පාවිච්චි කරනවා. ඉතින් අපි ඔලිව් ඔයිල් තුත් අවශ්‍ය ප්‍රමාණයට ඇඩ් කරගමු. එම මම ලිමිට් එකක් කියලා නැහැ. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ඇඩ් කරගන්න. කොහොම හරි ඇඩ් කරගන්න එක තමයි වැදගත්. ඉතින් ඒක නිසා මමත් මගේ සතියට අවශ්‍ය ප්‍රමාණයට ඔලිව් ඔයිල් තුත් ඇඩ් කරගත්තා. ඒකෙන් පස්සේ මගේ ෆේවරිට්ම ඔයිල් එක කස්ටර් ඔයිල්. මේ කස්ටර් ඔයිල් එක මම සෑහෙන දේවල් වලට පාවිච්චි කරනවා. ඉතින් මම ඔයාලට ඉස්සරහට වීඩියෝස් අරන් එන්නම්. මාරම ඉෆෙක්ට්ෆුල් මාරම වටින ඔයිල් එක තමයි එඬරු තෙල් කියන්නේ. ඉතින් මම මේක පාවිච්චි කරපු එකක්. ඒකෙත් ටිකක් තියෙනවා. මම ඒ ටිකත් ඇඩ් කරගන්නවා මට ඇති වෙන ප්‍රමාණයටම. ඉතින් ඇති හරිම වොලියම් thickness එක වැඩි මේ ඔයිල් එකේ. ඉතින් ඒකත් ඇඩ් කරගත්තා. අපිට ඊළඟට විටමින් E කරල් ඕනේ. මට ඒකෙන් නම් විටමින් E කරල් මම 3ක් විතර ගත්තා. ඔව් 2ක් විතර දැම්මත් ඇති. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. ඒක 2ක් දැම්මත් හොඳයි. ඉතින් ඇති. ඒකත් කඩලා මේකට දාගමු. යාළුවනේ ඉතින් ඔයාලා දන්නවා විටමින් E කියන්නේත් hair grow එක වැඩි කරගන්න පුළුවන් හොඳ විටමින් එකක් තමයි විටමින් E. ඉතින් Tamanට අවශ්‍ය ප්‍රමාණයට ඒකත් දාගන්න. විටමින් E නම් ඉතින් ගොඩක් දුරට අපි මම විටමින් E විතරකුත් පාවිච්චි කරලා තියෙනවා. ඒ වුණාට ඒකෙන් ලොකු ප්‍රතිඵලයක් ආවේ නැහැ මට. ඒක නිසා මම ඔයිල් එකටම දාන්න කියලා හිතුවා. තවත් පෝෂණය වැඩි කරගන්න පුළුවන් වෙන නිසා. හරි. ඔන්න ඉතින් අපි විටමින් E තුත් ඇඩ් කරගත්තා. අපි මේක දැන් කවලම් කරගෙන ස්පූන් එකක් අරගෙන කවලම් කරගන්න. මම කවලම් කරගත්තා. ඊට පස්සේ මේක පොඩ්ඩක් මද රසණයෙන් අපි රත් කරගන්න ඕනේ. මම ඒ භාජනෙත් ගත්තේ ඉක්මනින් රත් වෙන නිසා. ඔයාලට ඕන නම් පුළුවන් මේක හුමාලෙන් උනත් රත් කරගන්න. අපිට පුළුවන් වතුර භාජනයක් තියලා ඒක උඩින් මේ තෙල් ටික තියලා රත් කරගන්නත් පුළුවන්. ඉතින් මට ලේසි හින්දා මම මේ විදිහට කරා. එහෙම ගැටලුවක් නැහැ. මොන විදිහට කරත් තෙල් ටික පොඩ්ඩක් රත් කරගන්න එක තමයි අපිට කරගන්න ඕනේ. ඉතින් යාළුවනේ ගොඩාක් රත් කරගන්න එපා තෙල් ටික. පොඩි දුමක් එනකොටම තෙල් එක බා ගන්න. මගේ එක නම් ඇති වගේ දැන්. හරි යාළුවනේ එහෙනම් අපි දැන් අපේ ඔයිල් එක පොඩක් රත් වෙලානේ තියෙන්නේ. ඉතින් ඒක චුට්ටක් බෝතලයකට දාගන්න කලින් චුට්ටක් නිවෙන්න ඕනේ. ඉතින් මෙහෙම තියලා ඉස්සෙල්ලාම තෙල් එක නිවා ගන්න හොඳට. ලස්සන කලර් එකක් නේද යාළුවනේ තියෙන්නේ ඔයිල් එකේ. රන්වත් පාටක් තියෙන්නේ. ඉතින් ඔයිල් එක දැන් නිවිලා තියෙන්නේ. දැන් අපි එහෙනම් බොටල් එකට දාගමු. මම මෙන්න මේ බොටල් එකට තමයි තෙල් එක දාගන්නේ. මම මේකෙන් තමයි ඔලුවටත් ඇප්ලයි කරන්නේ. මම ඇත්තටම යාළුවනේ මේ පියනෙන් මේ දැති නිසා හොඳට හැම කෙස් ගහකටම අපිට ඔයිල් එක වැදෙන විදිහට දාගන්න පුළුවන්. ඉතින් මේක විතරක් නෙවෙයි යාළුවනේ මෙන්න මේ ස්කැල්ප් එක බ්‍රෂ් කරන එකත් මම ගත්තේ AliExpress එකෙන්. ඔයාලටත් නැත්තම් කොහොම ඔයාලට ඕඩර් කරගන්න මාර්ම වටිනවා. කොණ්ඩ වවන්න බලාගෙන ඉන්න ඔයාලටත් මේ ස්කැල්ප් මසාජ් එකයි මේ බොටල් එකයි ගොඩාක් වටිනවා. ඉතින් ඒක නිසා ඔයාලත් ඕඩර් කරලා ළඟම තියාගන්න ඕනේ. ඉතින් යාළුවනේ ඔයාලට මේ වගේ බොටල් එකක් නැත්තම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලා ගාව තියෙන බොටල් එකකට ඔයිල් එක දාගන්න. හොඳට ඇඟිලි තුඩ වලින් ස්කැල්ප් එකට ඇබ්සෝබ් වෙන විදිහට මසාජ් කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අපි ඔයිල් එක බොටල් එකට දාගත්තා. මාර ලස්සන කලර් එකක් තියෙනවා. මම හරි මාසෙ මේ කලර් එකට ගෝල්ඩ් කලර් එකක් තියෙන්නේ. මට සතියකට හොඳටම ඇති මේ ඔයිල් ටික. මොකද මම සතියකට දවස් දෙකෙන් දෙකට වගේ තමයි hair එකට ඇප්ලයි කරන්නේ. ළමයි මතක තියාගන්න ඔයිල් එක වැඩි කාලයක් ඔළුවේ තියෙනවා කියන්නේ අපිට ඉක්මන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අපි දැන් හදාගත්ත ඔයිල් එක hair එකට ඇප්ලයි කරමු.
යාළුවනේ ස්කැල්ප් එකට විතරක් නෙවෙයි හැම කෙස් ගහකම ගෑවෙන විදිහට හොඳට ඔයිල් එක හෙයා එකට ඇප්ලයි කරගන්න ඕන මෙන්න මේ විදිහට. ඊළඟට මෙන්න මේ විදිහට ඔයාලට ඔළුව මසාජ් කරගන්න පුළුවන් ඇඟිලි තුඩු වලින්. ඔයාලටත් මේකෙන් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න අනිවාර්යයෙන්ම try කරලා බලන්න. තව ඉතින් මගේ එක සීක්‍රට්ස් ටිකක් තියෙනවා මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම් ඉස්සරහට. මේ වගේ අලුත් ට්‍රික්ස් දැනගන්න ඔයාලත් කැමති නම් මාව subscribe කරලා තියාගන්න. එහෙනම් යාළුවනේ අතට ගිහින් එන්නම්. bye.